දම්කිතලා යනු ශ්‍රී ලංකාවේ වගුරු බිම් සහ කුඹුරු ආශ්‍රිතව දැකිය හැකි ඉතා වර්ණවත් සහ විශාල ප්‍රමාණයේ පක්ෂියෙක්. මෙම පක්ෂියා සෙන්ටිමීටර් 45 සිට සෙන්ටිමීටර් 50 දක්වා උසකින් යුක්ත වන අතර පියාපත් වලින් වැඩි කොටසක් දීප්තිමත් දම් පාටකට හුරු නිල් පැහැයක් ගන්නවා. එමින්ම හිස ලා අලු පැහැයක් ගන්නවා. මොවුන්ට ඉතා ශක්තිමත් විශාල රතු පැහැති හොටක් තියෙනවා. රතු සහ රෝස පැහැයට හුරු දිගු කකුල් මෙන්ම දිගු ඇඟිලි මෙම පක්ෂියාට තිබෙනවා. මෙම දිගු ඇඟිලි නිසා වගුරු බිම්වල පාවෙන ශාකපත්‍ර මත පහසුවෙන් මොවුන්ට ඇවිදීමට පුළුවන්. එමෙන්ම වලිගය යට ප්‍රදේශය පිරිසිදු සුදු පාටයි. මොවුන් ඇවිදින විට නිතරම වලිගය උඩට ගසන අතර එවිට සුදු පැහැය අපිට පැහැදිලිවම බලාගන්න පුළුවන්. දම්කිතලු ප්‍රධාන වශයෙන් මිරිදිය වගුරු බිම් ආශ්‍රිතවත් වැව් තාවුලු සහ පන් පඳුරු සහිත ප්‍රදේශවලත් කුඹුරු ආශ්‍රිතව ජීවත් වෙනවා. ශ්‍රී ලංකාවේ පහත රට ප්‍රදේශවල ඉතා බහුලව දැක ගන්න පුළුවන්. මොවුන් සර්වභක්ෂක සතුන් වන අතර ජලජ ශාකවල අංකුර සහ මෘදු කොටස් ප්‍රධාන වශයෙන් ආහාරයට ගන්නවා. ඊට අමතරව බෙල්ලන්, කුඩා කෘමීන් සහ වෙනත් කුරුල්ලන්ගේ බිත්තරද ආහාරයට ගන්නවා අපිට දැක ගන්න පුළුවන්. මොවුන් ආහාර ගන්නා විට තම දිගු පාදයකින් ආහාරය අල්ලාගෙන එය කටාසලට ඔසවාගෙන සපා කෑම දම්කිතලුන්ගේ ඉතා සුවිශේෂී ලක්ෂණයක්. වගුරු බිම්වල ඇති පන් හෝ තනකොළ පඳුරු අතරේ ජලය මතු පිට විශාල කූඩුවක් සාදන අතර වයකට බිත්තර 3-7 අතර ප්‍රමාණයක් දමනවා. එම බිත්තර ලා කහ හෝ ක්‍රීම් පාටකට හුරු තිත් වැටුණු ස්වභාවයකින් යුක්තයි. දම්කිතල් පැටවුන් කුඩා කාලයේදී ඉතා තද කළු පාටයි. ඔවුන්ගේ හොටයද අලු පාටකට හුරු කළු පැහැයක් ගන්නවා. වැඩිහිටි සතුන්ගේ ඇති දීප්තිමත් රතු පැහැති හොට සහ දම්කිතලගේ ශීර්ෂ පළකේ රතු පැහැ ගැන්වෙන්නේ මේ කුඩා දම්කිතල පැටව ක්‍රමක්‍රමයෙන් ලොකු වන විටයි. ඒ වගේම නිල් පාටකට හුරු දම් පැහැයකට පිහාටු පරිවර්තනය වන්නේද පැටවුන් ක්‍රමක්‍රමයෙන් වර්ධනය වන විටයි. පැටවුන්ට තනිවම ආහාර සොයා ගැනීමට හැකිවන තෙක් මව්පියන් ඔවුන්ට ආහාර සපයනවා. ශ්‍රී ලංකාවේ ඉතා බහුලව ව්‍යාප්ත වී ඇති කුරුල්ලෙකු වන බැවින් වඳවීමේ තර්ජනයක් දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් වගුරු බිම් ගොඩ කිරීම පරිසර දූෂණය මොවුන්ගේ වාසස්ථානවලට තර්ජනයක්. ඉතා ලස්සන මෙම දම්කිතලා අපේ පරිසර පද්ධතියට ඉතා වැදගත් කුරුල්ලෙක්. ඉතාමත් ලස්සන මෙම දම්කිතලුන්ගේ වීඩියෝ පට මම ලබා ගත්තේ ගොතටුව තෙත්බිම් උද්‍යානයේදී.